බලමුද රසම රස චිකන්. මේ චිකන් නිකන් හදපුවා නෙමෙයි, ෆෑන් එකේ ෆ්‍රයි කරලා හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා හිතයි දැකපු ගමන් මේක පොල් තෙල් දාලා බැදපු චිකන් එකක් කියලා නැහැ. මේකට පොල් තෙල් බින්දුවක්වත් දාලා නැහැ. කිසිම තෙල් වර්ගයක් දාලා නැහැ. මේක ෆෑන් එකට දාලා ෆෑන් එකේම කර වෙන්නම මේ ෆ්‍රයි වෙන්න තියලා තියෙන්නේ. ඉතින් ඔයාලත් කැමතිද මේක කොහොමද හදන්නේ කියලා දැනගන්න? ඔව් ඔයාලා කැමති ඇති. මොකද අපි චිකන් වලට මස් මාංශ වලට ඔයිල් දාන්න නැතුව හදන්න පුළුවන් නම් ලොකු දෙයක් නේ. ඔන්න මුලින්ම චිකන් ටික ගත්තා. ඒක හොදලා ෆෑන් එකකට දාලා වතුර සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් දාලා අපි ලිපේ තියාගන්න ඕනේ. බලන්නකෝ මේක කොහොමද හදන්නේ කියලා. ඒකට අපි මිරිස් කුඩු තේ හැඳි දෙකක් තුනක් එකතු කරගන්නවා. දැන් ඒකට ගම්බිරිස් කුඩු කහ කුඩු එකතු කරගන්න ඕනේ. මෙහෙම හැදුවම හරිම රසයි ඉතින්. ඔන්න කහ කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරගන්න ඕනේ. ආය අපි එකතු කරන් තියෙන්නේ ගම්බිරිස් කුඩු. ඔය ටික තමයි අපි එකතු කරන්නේ. බලන්න දැන් මගේ ওই චිකන් එක මම ෆ්‍රිජ් එකේ තියලා ගත්තේ. ඉතින් ටිකක් තාම කූල් එක තියෙනවා. ටික වෙලාවකින් ඒක තැම්බෙනකොට ගාන්න හරියනවා. ඔන්න ගම්බිරිස් කුඩුත් ඒ හැඳි එකමාරක් විතර අපි එකතු කරගත්තා. රස අනුව ලුණු පොඩ්ඩක් එකතු කරගන්නේ. මොකද ලුණු රස වැඩි වෙන්න පුළුවන්. දැන් මේක ඉස්මහි දෙන්නේ නැහැ. ඉස්මක් ඇති වෙන්නේ නැහැ නේ. කියන්නේ හොදි නැහැනේ. මේක තනිකරම අර කර වෙලාම යන හින්දා වතුර ටික ගොඩක් ලුණු එකතු කරගන්න එපා. ඔන්න දැන් අපි මූඩිය වහලා සාමාන්‍ය විනාඩි 10කට විතර පස්සේ බලනකොට මේකේ දැන් වතුර තියෙනවා. ඒනකට අපි වතුර ටික අර හින්දෙන්න කිට්ටුවේ නමුත් හිඳිලා නැහැ. ඔන්න දැන් ඔය හොඳට දැන් චිකන් ටික තැම්බිලා තියෙන්නේ මේ වෙනකොට. චිකන් ටික හොඳට තැම්බිලා අපි හැන්දෙන් කලවම් කරගන්න ඕනේ. දැන් ආයේ මූඩිය වහන්නේ නැහැ. දැන් අපි මුලින් විනාඩි 10ක් විතර චිකන් ටික තැම්බෙනකන් තමයි මූඩිය වහලා තියාගන්නේ. වතුර සාමාන්‍යයෙන් ඔයාලා එකතු කරනකොට කෝප්ප කාලක් විතර එකතු කරගන්න. එතකොට මේ ගොඩ වතුර දාගන්න එපා. හොඳ චිකන් ටික තැම්බුණා නම් ඒක ටික නිකම්ම ෆ්‍රයි වෙනවා. දැන් මේ වෙනකොට බලන්න දැන් ටික වෙලාවක් ආයි ගිහිල්ලා ඊට පස්සේ මූඩිය ඇරියට පස්සේ සැරෙන් සැරේ එක දිගට හැදි ගන්න ඕනේ නැහැ ඕක. විනාඩි 5න් 5ට වගේ සද්ද එනකොට සොර ගාලා සද්දයක් එනවා. ඒ එනකොට තමයි මේක අපි හැන්දෙන් ෆ්‍රයි කරගන්න ඕනේ. සැරින් සැරි මේක දිහා බලාගෙනම ඉන්න කියලා එකක් නැහැ. මොකද ෆෑන් එකේ තියෙන නිසා මේක අර එහෙම කර වෙන්නෙත් නැහැ. නමුත් කර වුණාට ප්‍රශ්නයකුත් නැහැ. කර වෙන්න තමයි මේ චිකන් එක හරිම රස. මේක පුදුම රසක් තියෙන්නේ. මෙහෙම හදලා ඔයගොල්ලන්ට චිකන් ඩෙවල් දාන්න පුළුවන්. මොන හරි ඇත්තටම මොන හරි ඕනම විදියකට චිකන් ඔයගොල්ලෝ තෙල් දාලා වෙන්ද හදන චිකන් තියෙනවනේ. ගැඹුරු තෙලේ බදලා හදන චිකන්. ඉතින් අන්නේ ඕන දෙයකට මෙහෙම චිකන් හදලා කැමරට ගන්න පුළුවන් ඔයගොල්ලෝ. හරිම රසයි. ඉතින් බලන්න දැන් ඔය ටිකක් දැන් වතුර ගතිය හිඳිලා. මම දැන් තව පොඩි වෙලාවක් ඉන්න ඕන. තව ටිකකට පස්සේ ඕන තව විනාඩි 5කට විතර පස්සේ ඕන දැන් ගොඩක් හිඳිලා තියෙන්නේ වතුර ගතිය. ඔය දැන් ගොඩාක්ම මේ චිකන් එක දැන් ඉදෙන්න අපි ඩිලිවර් වෙන්න දැන් හරි වෙලාව. බලන්නකෝ. ඔය කර වෙන්න තමයි චිකන් එක බැදින්න වතුර ගතිය නැති වෙන්නම ඔක හිඳෙන්න ඕන. තව පොඩ්ඩකට වෙලාවකට පස්සේ ඕනේ. ඔය දැන් ඔය පේනවනේ. ඉතින් මෙහෙම හදලා චිකන් කෑවොත් ඕන කෙනෙකුට කන්න පුළුවන්. ඔය ඩයට් ප්ලෑන් වලට එහෙම උදේට එළවලු එක්ක කනකොට චිකන් කොහොම කෑල්ලක් දාලා කන්න පුළුවන්. රෑට සූප් එකත් එක්ක මොන හරි එහෙම හරි චිකන් එකතු කරලා කන්න පුළුවන්. චිකන් විතරක් හරි කන්න පුළුවන්. ඩයට් කරන අයට විශේෂයි මේක. ඔයිල් එකතු කරලා නැති නිසා. ඔන්න බලන්න දැන් හොඳටම දැන් පේනවද පාට. ඔය දැන් විනාඩි 5ක් විතර නිකන් ෆෑන් එකේ තියෙනකොට ඒ පැත්ත කළු වෙනවා. ඒතර අපි ආයෙ හැන්දෙන් අනිත් පැත්ත හරවන්න ඕනේ. එහෙම සැරින් සැරේ තමයි මේක හදාගන්න. වාඩි විනාඩි 20ක් 25ක් 30ක් අතර වෙනකොට මේක හදලා ඉවරයි. මොකද මේක සාමාන්‍ය ගින්දරේ හදාගන්න. ඉතින් දැන් ඔය පේනවනේ ඔය හදලා තියෙන්නේ. ඔය හැදුනට පස්සේ බලන්න ඔන්න චිකන් එකේ පාට අර හොඳට අර ෆෑන් එක අඩිය අල්ලපු එක හොඳට පේනවා. ඉතින් මෙන්න මේම චිකන් එකක් ඔයගොල්ලෝ හදාගෙන රස බලන්න. රස හරිම රසයි. සෝස නම් මොකුත් ඕනේ නැහැ මේකට. පුදුම රසක් තියෙන්නේ.
ඔයගොල්ලොන්ට ආසයිතේ මේක කෑවොත් පුදුම රසක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම්ම රසයි. ෆෑන් එකේ නිකන් ෆ්‍රයි කරලා වතුර චුට්ටක් දාලා හදලා තියෙන්නේ. හරිම රසයි චිකන් එක. මෙහෙම කන්න මස් මාළු වලට ඇත්තටම අපි ඔයිල් එකතු කරගෙන හදන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඇත්තටම හදන්නත් එපා. තේරුමක් නැහැ. ලෙඩ හදා ගන්න ඕනේ නැහැනේ. ඉතින් චිකන් වල තියෙන ඒ තෙල් ගතියෙම ඒක ගාන්න ෆ්‍රයි වෙලා තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ ලස්සන පාට. ඉතින් මෙහෙම හදලා ඔයාලට කැමති විදියට මේක කැමරට ගන්න පුළුවන්. ඉතින් තවත් ලස්සන රස ගුණ රෙසිපියක් එක්ක මම ඔයාලව හම්බ වෙන්න එන්නම්.